තිරුවන් සරණයි මගේ ආදරණීය දරුවනේ. ආදරෙන් පිළිගන්නවා අපේ දේව මන්දිරයට ශ්‍රී වීරභද්‍රේශ්වර මහා කාලි දේව මන්දිරයේ සීදුව. ඉතින් අද වැඩ කොටසේදී මට හිතුණා කතා කරලා යන්න ඕන මාතෘකාවක් තියෙනවායි කියලා මගේ මත බුදුවන මහා භද්‍රකාලි අම්මා ගැන. මොකද අම්මට ආදරය කරන ලොකු පිරිසක් අපේ ලක්දිවයිනේ ඉන්නවා ಭಾರತ දේශයේ වගේම. ගොඩාක් දෙනෙක් අම්මට වඳිනවා ගෞරවයෙන්. ආදරෙන් හදවතින්ම ආදරේ. නමුත් පුතේ මගේ මේ ආදරණීය දරුවා අම්මට ආදරය කරන ආදරණීය දරුවොත් මුලාවේ වැටෙන එක තැනක් තියෙනවා. අන්න එතන විසඳන්න ඕනේ. මං කාලයක් තිස්සේ මේකට උත්සාහ කරමින් ගොඩාක් හදලා තියෙනවා පුතේ. අවුරුදු 15ක් 16ක් ඊටත් වැඩි මේකට උත්සාහ කරන කාලය පුරාවට මේ ගැන කියමින් මම ගොඩාක් දෙනෙක්ගේ මනසවල් හදලා පත්තරයට ලිපි ලියලා තියෙනවා ආටිකල්ස් ගොඩාක් ඉදිරිපත් කරලා වීඩියෝස් ගොඩාක් channel මගේ YouTube channel එකේ දාලා තියෙනවා. එතකොට මේක නමුත් මම නිතර කියනවා මොකද මේක නිතර ඒත් ඇහෙනවා. අලුතෙන් ඉබී වෙන පරපුරත් ආයෙ කොහෙන් හරි ගිහිල්ලා අහුවෙලා ඉන්න දේවල් තියෙනවා පුතේ මේ වැරදි මතවලට. ඉතින් ඒ නිසා මේක මට ආයෙ කියලා දෙන්න ඕනේ. මගේ මත බුදු වෙන කාලී අම්මා. ගේ ස්වරූප ගොඩක් තියෙනවා. අනන්ත ස්වරූපිනී කියලාත් කියනවා. ප්‍රධාන ස්වරූපයක් තියෙනවා දිව එළියට දාලා ඔලු මාලයක් බෙල්ලේ දාගෙන හිසක් අසුර හිසක් අතේ තියාගෙන ඉන්න ස්වරූපේ දන්නවා ඔයගොල්ලෝ අත් 10 අත් 4න් මේ පිළිරුව සකසන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ ප්‍රතිමාව සැකසුණු විදිහක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒ ස්වරූපයේ අම්මා ආපු ඒ ස්වරූපයේ අම්මගේ ස්වරූපේ එන්න හේතුවක් පුතේ. ඉතින් මේක සුරාසුර යුද්ධය හා සමානයි. සම්බන්ධයි. එතන මේකෙදී ඒ ස්වරූපයට හඳුන්වන්නේ අපි මහා කාලි කියලායි. නමුත් මොකද්ද අවාසනාවකට අපේ ලංකා භූමියේ දරුවෝ මේ ස්වරූපය වැරදි නමකින් හඳුන්වලා වැරදි පුද පූජා තියමින් යනවා. ඒක මම ඒ නම කියන්නම කැමති නැහැ. මේ නමුත් මේ දරුවෝ දැනගන්න ඕන හින්දා මම අද ඒ නම කියලාම මේ පාඩම කියලා දෙනවා. සොහොන් කාලි. මේ සොහොන් කාලි අම්මා සොහොන් කාලි කියා ගොඩාක් දරුවෝ පුතේ කවි හදාගෙන වැරදි කවි ඒ වගේම වැරදි මත ඉදිරිපත් කරමින් ලංකාව පුරාවට කාලී අම්මගේ නම විනාශ කරනවා. සොහොන් කාලි කියලා ලේ දිවට ගායි, තමන්ගේ දිවත් කපා ගනි, අම්මට ලේ ගොටු දෙයි, ඒ වගේම බලිබිලි පූජාවන් දෙයි. මේ අම්මා මේ ලේ උරාබන තනින් තන යන යක්ෂණියක්, වියරුවෙන් වගේ. එහෙමද ඔයාලා හිතන් ඉන්නේ. සොහොනේ ලගින මලපරේතියක්, යක්ෂ දිස්තියක්. සොහොන් කාලි කියන්නේ පුතේ මේ නම්වල් හැම පැත්තකදීම වරදවා වටහාගෙන තියෙනවා. ඉන්දියාවෙත් කොටසක් ඉන්නවා වැරදියට අරගත්ත මේ ඒ ස්වරූපේ. නමුත් බහුතරයක් කාලියම්ම ගැන කවුද කියන එක දන්නා බොහොම අල්ප වශයෙන් තමයි ඉන්දියාවේදී මේක වරද්දගන්නේ. නැත්තම් මහා කාලියම්ම කිව්වහම පුදුමාකාර ආදරයක් අම්මට ඉන්දියාවේ